ලෝකයේ ප්‍රධාන රටවල් අතරේ යන දිගු දුර ගුවන් ගමන් ගොඩක් වෙලාවට රෑ මැදියමේ දාලා තියෙන්නේ ඇයි කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද? නිව්යෝක් ඉඳන් ලන්ඩන් වලට යන ෆ්ලයිට් එකක් ගත්තොත් ඒ හැම එකක්ම වගේ පිටත් වෙන්නේ හවස 6:11 අතර. කොළඹ සහ සිඩ්නි අතරත් ගුවන් ගමන් තියෙන්නෙත් මහ රෑට. මේක නිකන්ම අහඹු දෙයක් නෙවෙයි. ගුවන් ගමන් ටිකට් එකක් අතට ගත්තම මට මහ රෑ 12ට ෆ්ලයිට් එක දාලා තියෙන්නේ කියලා ඔයාටත් හිතෙන්න ඇති. මේක පිටිපස්සේ මිනිස් සිරුරේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ ලෝකයේ කාලගුණික රටාවන් කියන මේ හැමදේම එකට බැඳිලා තියෙන පුදුමාකාර කතාවක් තියෙනවා. අපි බලමු ලෝකයේ දැවැන්තම එයාර්ලයින්ස් Tamanගේ දිගුදුර ගුවන් ගමන් පුළුවන් තරම් රැටම දාන්න ඇත්තම හේතුව මොකක්ද කියලා. අපි මුලින්ම අපේ ශරීරයෙන්ම පටන් ගමු. අපේ ඇඟ වැඩ කරන්නේ සර්කේඩියන් රිද්ම් කියන ස්වභාවික ඔරලෝසුවකට අනුව. මේකෙන් තමයි අපිට නිදාගන්න ඕනේ වෙලාව, අවදි වෙන්න ඕනේ වෙලාව තීරණය කරන්නේ. ගුවන් සමාගම් මේක හොඳටම දන්නවා. සාමාන්‍යයෙන් රෑ 10 අත් පාන්දර 6 අතර තමයි අපිට ස්වභාවිකවම නිින්ද යන්නේ. පැය 10ක් 15ක් වගේ අහසේ එකම තැනක වාඩි වෙලා ඉන්න එක මාරම කම්මැලි, විඩාව ගෙන දෙන දෙයක්. හැබැයි මේ ගමන රැට යෙදුනත් මගීන්ට ලේසියෙන්ම නිදාගන්න පුළුවන්. ඒකෙන් ගමනේ තියෙන පීඩනය ගොඩක් දුරට අඩු වෙනවා. අනික කැබින් ක්‍රූ එකටත් මේක ලොකු වාසියක්. මගීන් නිදාගත්තාම කෑම ඉල්ලනවා, ඇවිදිනවා අඩුයි. කැබින් එක නිශ්ශබ්දයි. නවීන යානාවල ලයිට්ස් පවා හදලා තියෙන්නේ මගීන්ට මේ නිින්ද ලබා ගන්න උදව් වෙන විදිහට. ඒ වගේම පෘථුවිය කැරකෙන්නේ බටහිර ඉඳන් නැගෙනහිරට. ඔයා නැගෙනහිරට පියාසර කරනවා කියන්නේ ඔයා ඉර පායන දිශාවටයි යන්නේ. එතකොට කාලය වේගයෙන් ගෙවෙනවා වගේ දැනෙනවා. හිතන්න ඔයා නිව්යෝක් වලින් රෑ 10ට නැගලා ලන්ඩන් වලට යනවා කියලා. ඔයා ලන්ඩන් වලට බහිද්දී එහෙ වෙලාව පෙරවරු 10යි. හැබැයි ඇත්තටම ඔයා අහසේ ගත කරලා තියෙන්නේ පැය 4යි. මේ විදිහට රැට ගමන් කරලා උදේට ගමනාන්තයට බහින එකෙන් ඔයාගේ ජෙට් ලැග් එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. දවල්ට ගියා නම් ඔයා බහින්නේ රෑ වෙලා. හැබැයි ඔයාගේ ඇඟට ඒක දවල් වගේ දැනෙන නිසා එදා රෑට ඔයාට නිින්ද යන්නේ නෑ. ඒ වගේම ගුවන් යානයක් කියන්නේ ඩොලර් මිලියන 300කට වඩා වටින දැවැන්ත ආයෝජනයක්. ගුවන් සේවා ක්ෂේත්‍රයේ තියෙන රන් රීතියක් තමයි එයාක්‍රාෆ්ට් only make money wheels they recline. ගුවන් යානා සල්ලි හොයන්නේ ඒවා අහසේ තියෙද්දි විතරයි කියන එක. ගුවන් යානයක් පොළවේ නවත්වලා තියෙන හැම තත්පරයක්ම එයාර්ලයින් එකකට පාඩුවක්. ඒ මදිවට විශාල පාකින් බිලක් ගෙවන්නත් වෙනවා. රැට දිගුදුර ෆ්ලයිට් එකක් ගියාම ඒ යානේ උදේ පාන්දර ගමනාන්තයට ළඟා වෙනවා. ඊට පස්සේ දවල් කාලය ඇතුළත ඒ යානයට පුළුවන් තවත් කෙටි ගමන් කිහිපයක් ගිහින් එන්න. උදාහරණයක් විදිහට ලන්ඩන් ඉඳන් සිංගප්පූරුවට රෑ එන බෝයින් 777 යානයකට දවල් කාලයේදී සිඩ්නි වලට ගිහින් එන්න පුළුවන්. මේ විදිහට එයාක්‍රාෆ්ට් යුටිලයිසේෂන් යානා භාවිතය උපරිම කරගන්න එක එයාර්ලයින්ස් වල ලාභය තීරණය කරන ප්‍රධානම සාධකයක්. මේ දුබයි, සිංගප්පූර්, එංගලන්තයේ හෙත්‍රෝ වගේ ලොකු එයාපෝර්ට්ස් නිකන්ම ගුවන් තොටුපළවල් නෙවෙයි. ඒවා ලෝකයේම යා කරන දැවැන්ත කනෙක්ටින් හබ්ස්. රැට පිටත් වෙන යානා ගොඩක් වෙලාවට මේ හබ්ස් වලට ළඟා වෙන්නේ උදේ පාන්දර 6-9 අතර. මේ වෙලාවට තමයි ලෝකේ වටෙන්ම එන යානා එකතු වෙලා අලුත් ගමන් පටන් ගන්නෙ. මේකට කියන්නේ ඇරිවල් ඇන්ඩ් ඩිපාර්චර් බෑන්ක්ස් කියලා. ඔයා රෑ 10ට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වලින් නැගලා පෙරවරු 6ට ජපානයේ ටෝකියෝ වලට බැස්සාම පෙරවරු 8 වෙද්දී තවත් ෆ්ලයිට් එකක නැගලා බැංකොක් යන්න පුළුවන්. එයාර්ලයින්ස් සල්ලි හොයන්නේ එක ගමනකින් නෙවෙයි මේ වගේ කනෙක්ටින් ෆ්ලයිට්ස් වලින්. දවල් ගිහින් ඔයා හවස 5ට බැස්සා නම් ඔයාට ඊළඟ කනෙක්ෂන් ෆ්ලයිට් එක අල්ලගන්න බැරුව රැට හෝටල් එකට ලොකු ගාණක් දීලා ලේයව එකක් දාන්න වෙනවා. එහෙම වුණොත් මගින් වෙන එයාර්ලයින් එකක් තෝරගන්නවා. ඒ නිසයි 2016 දී රැනියා සමාගම පවා ලන්ඩන් හෙත්‍රෝ වල උදේ පාන්දර ස්ලොප් එකක් යානයක් ගොඩ බස්සන්න තියෙන කාල සීමාව වෙනුවෙන් ඩොලර් මිලියන 75ක් වගේ අතිවිශාල ගාණක් ගෙවුවේ. ඒ විතරක් නෙවෙයි මේක තමයි සෝබාදහමේ තියෙන මැජික් එක. අඩි 30000කට වඩා ඉහළින් ලෝකය වටා හමන අධිවේගී සුළං ප්‍රවාහයක් තියෙනවා. ඒකට කියන්නේ ජෙට් ස්ට්‍රීම් කියලා. මේ සුළඟ හමන්නේ බටහිර ඉඳන් නැගෙනහිරට. සමහර දවස් වලට මේකේ වේගය පැයට 70ක්ම 200කට වඩා වැඩි.
නැගෙනහිරට උදාහරණයක් විදිහට ඇමරිකාවේ ඉඳන් යුරෝපයට යන රෑ ගුවන් ගමන් වලට මේ ටේල්වින් පසුපසින් එන සුළඟ එක නිසා ලොකු තල්ලුවක් ලැබෙනවා. මේකෙන් ගමනට යන වෙලාව පැයකින් විතර අඩු වෙනවා වගේම එයාලයින්ස් වලට ඩොලර් දසදහස් ගණනක ඉන්ධන ඉතිරි වෙනවා. ගුවන් සේවා වියදම් වලින් 30% සිට 40%ම යන්නේ ඉන්ධන වලට නිසා මේක මාරම ලාභයක්. බටහිරට යද්දී මේ සුළඟින් බාධා හෙඩ්වින්ඩ්ස් එන නිසා ඒ ගමන් ගොඩක් වෙලාවට දවල්ට යොදාගන්න එයාලයින්ස් වග බලා ගන්නවා. අපි හිතමු එයාලයින් එකකට ඕනේ කියලා පාන්දර 2ට ලන්ඩන් වලට යානයක් ගොඩ බස්සන්න. ඒත් ඒක කරන්න බෑ. යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රධාන එයාපෝර්ට්ස් වල හිත්‍රෝ, ෆ්‍රැන්ක්ෆර්ට්, සිඩ්නි වගේ රෑ 11.30 ඉඳන් පාන්දර 6 වෙනකම් ගුවන් යානා ගොඩබෑම සහ පිටත්වීම තහනම් කරලා තියෙනවා. මේකට කියන්නේ නයිට් කර්ෆියුස් කියලා. ගුවන් තොටුපළ අවට ජීවත් වෙන මිනිස්සුන්ගේ නිින්දට බාධා වෙන නිසයි මේ නීතිය දාලා තියෙන්නේ. මේ නීතිය කැඩුවොත් එයාලයින් එකට ලොකු දඩ කන්න වෙනවා විතරක් නෙවෙයි සමහර වෙලාවට යානයට ගොඩ බස්සන්න නොදී වෙනත් රටකට හරවලා යවනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆ්ලයිට් ෂෙඩියුල් කරන්න ඕනේ පාන්දර 6න් පස්සේ ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහට. ඒ වෙනුවෙන් තමයි ගමන ආරම්භ කරන රටෙන් රෑ 10ට 11ට වගේ යානා පිටත් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් රෑ ගමන් වලට ගොඩක් කැමතියි. ඒගොල්ලන්ට පුළුවන් රෑ ෆ්ලයිට් එකේ හොඳට නිදාගෙන උදේට ගමනාන්තයට බැහැලා කෙලින්ම මීටින් එකකට යන්න. ඒකෙන් එයාලගේ වැඩ කරන දවසක් ඉතුරු වෙනවා. බිස්නස් ක්ලාස් සහ ෆස්ට් ක්ලාස් ටිකට් වලට ලොකු ගාණක් ගෙවලා ෆ්ලැට් බෙඩ්ස් ඇඳන් විදිහට දිගාරින්න පුළුවන් සීට්ස් වල යන්න මිනිස්සු කැමති මේ නිසයි. සාමාන්‍ය සංචාරකයින්ටත් මේක ලොකු වාසියක්. මොකද රෑ ෆ්ලයිට් එකේ යද්දී හෝටලයකට ගෙවන්න ඕනේ රැයක් ඉතුරු වෙනවා වගේම පහුවදා උදේම Tamanගේ නිවාඩුව පටන් ගන්නත් පුළුවන්. දවල් ගියා නම් සම්පූර්ණ දවසක්ම ගුවන් යානය ඇතුලේ නාස්ති වෙනවා නේද? අපි නිදාගෙන හිටියට අහසේ විතරක් නෙවෙයි පොළොවෙත් රැට වැඩ ලේසි. රැට එයාපෝර්ට්ස් වල තදබදය අඩුයි. ගුවන් පතේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකටත් ලොකු පීඩනයක් නැති නිසා යානාවලට කෙටිම මාර්ග පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණාම එයාලයින් එකට තව ලොකු ලාභයක් ඉතුරු වෙනවා. ඒ වගේම පාන්දර යානය ගොඩ බැස්සුවාම ඊළඟ ගමනට කලින් යානය පිරිසිදු කරන්න, තෙල් ගහන්න සහ නඩත්තු කටයුතු කරන්න කාර්ය මණ්ඩලයට හොඳට වෙලාව තියෙනවා. ඉතින් ඊළඟ වතාවේ ඔයා රෑ පාන්දරක ඔයාගේ බෝඩින් පාස් එක අතේ තියාගෙන කට්ට කළුවරේ අහසට නගින්න ලෑස්ති වෙද්දී මතක තියාගන්න ඔයා ඒ වෙලාවට යන්නේ නිකන් එයාලයින් එකේ කැමැත්තට නෙවෙයි. ඒක පිටිපස්සේ මිනිස් සිරුරේ ජීව විද්‍යාව, ලෝකයේ ආර්ථික විද්‍යාව, ගෝලීය කාලගුණ විද්‍යාව සහ සංකීර්ණ එයාපෝර්ට් ලොජිස්ටික්ස් කියන මේ හැමදේම එකට බැඳිලා තියෙනවා. ලෝකයේම නිදාගන්න වෙලාවට තමයි ගෝලීය ගුවන් සේවා කර්මාන්තය උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ. මේ ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා වැඩියෙන්ම ආස රැට ෆ්ලයිට් එකේ යන්නද නැත්නම් දවල්ට යන්නද? ඔයාගේ අදහස පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලෝකයේ ප්‍රධාන රටවල් අතරේ යන දිග දුර ගුවන් ගමන්